ඉතින් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ලස්සන දවසක්. ඇත්තටම මම අද මේ කරන වීඩියෝ එක නම් ඔයාලා හැමෝටම ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතුණා. මොකද මම ගොඩක් වෙලාවට වගා කරන වැඩ කරේ අපේ කොරටුව පැත්තේනේ. ඉතින් මට හිතුණා ඉඩ නැති කෙනෙක්ට කොහොමද මේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙන්නේ කියලා පොඩි වීඩියෝ එකක් කරන්න. ඉතින් මේ දවස්වල මම හරිම ආසාවෙන් ඉන්නේ අපේ ගෙදර පැත්තක එළවලු හදන්න. ඉතින් මගේ ඇත්තරම ලොකු කොරටුවක් තියෙනවා කියලා ඔයාලා දන්නවනේ. ඉතින් මට හිතුණා මේක කියන්නේ හැමෝටම මේ වගේ ඉඩ නැති යාළුවොත් ඉන්නවනේ. එයාලටත් ප්‍රයෝජනයක් වෙන්න එක අපේ ගෙදර පැත්තකත් එළවලු හදන්න. ඒ කියන්නේ සමහර යාළුවෙක්ට තියෙන්න පුළුවන් පුංචිම ඉඩකඩක්. ඉතින් අපි ඒ ඉඩකඩ ප්‍රයෝජනයට අරගෙන මොනවා හරිම වගා කරගන්න උත්සාහයක් දරමු. ඉතින් ඊට ඉස්සරලා මම අතු ගාද්දි මම හරිම ආසාවෙන් අතු ගාන්නේ කොහොමද? ඒ කියන්නේ කෙනෙක්ට අතු ගන්න උනත් ලස්සන පරිසරයක් තියෙනවා නම් තමයි ඒක අපේ මනසට දැනෙන්නේ. හරි ආසාවෙන් ඒ දේ කරන්න පුළුවන් හිතෙන්නේ. ඉතින් මට නම් ඇත්තට මේ අතු ගන්න වැඩේ මම හරිම ආසාවෙන් කරන්නේ. මේ වගේ මල් ගොමුවක වගේ ඉඳන් හැම වෙලේම මල්ම දැක දැකානේ මම අතු ගන්නෙ. ඉතින් ඒ නිසා මම මේ වැඩේ හරිම ආසාවෙන් කරන්නේ. ඉතින් බලන්නකෝ අපේ ගෙදර තියෙන මල් කොහොමද මගේ වටපිටාවේ තියෙන මල් කොහොමද ලස්සන කියලා. අපි හැමෝම ආස කරන කවදාවත්ම දැක්කට එපා වෙන්නේ නැති ලස්සනම දෙයක්නේ මල් කියන්නේ. ඉතින් මේ මල් කොහොමද කියලා චුට්ටක් බලාගෙන ඉන්නකෝ. මම දන්නවා මගේ යාළුවෝ ගොඩාක් දෙනෙක් කැමති මේ ගාඩ්නින් වීඩියෝ ඒ වගේ මල් බලන්න. මේ දවස්වල ඔයාලගේ ගාඩන් එකේ ඔයාලට ටිකක් අමුත්තක් පේන්නේ නැද්ද? ඒ කියන්නේ වෙනදට වැඩිය මල් ගොඩාක් පිපෙනවා වගේ දැනිලා නැද්ද? ඇත්තටම අපේ ගස්වල නම් මං හිතන්නේ වෙනදට වැඩිය මේ දවස්වල ගොඩාක් මල් පිපෙනවා. බෝගන්විලා වල එහෙම හරිම ලස්සනට මල් පිපිලා තියෙනවා. ඒ වගේම තමයි මං ගාව බෝගන්විලා එක එක කලර්ස් ගොඩාක් තියෙනවා. ඉතින් බෝගන්විලා ගැන වීඩියෝ එකක් මම වෙනමම කරන්නම්කෝ. ඔයාලා දැකලා තියෙනවද මොන්ස්ටරා වල අලුතෙන්ම එන පත්‍රය මොන වගේද කියලා. මෙන්න මේ විදිහට ඇකිලිලානේ තියෙන්නේ. ඉතින් මේක චුට්ට දිග ඇරි තමයි සම්පූර්ණ කොළය විවෘත වෙන්නේ. ඉතින් ඒක ඇත්තරම හරිම ලස්සන කලර් එකක් තමයි තියෙන්නේ. ඒක අර ඇකිලිලා තියෙන කාලෙට බලා ගන්නකො චුට්ටක් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මම පොඩි දෙයක් අහන්නද ඔයාලා මුං කෙවුම් උයන වෙලාවට මුං කෙවුම් කැඩෙනවා ඊට පස්සේ එතකොට අර තෙලට දාද්දී එකකින් ඉහිරිලා යනවා එක ප්‍රශ්න වෙලා තියෙනවද? ඉතින් මට අද මුං කෙවුම් රසට හදන රෙසිපි එක අපේ අම්මගෙන් හම්බුණා. මගේ මහත්තයාගේ අම්මගෙන්. ඉතින් ඒ රෙසිපි එක තමයි මේ තියෙන්නේ. මම මේක වීඩියෝ කරන්නේ මග ඉඳලානේ වීඩියෝ කරන්න ගත්තේ. ඉතින් ඇත්තටම මේක දැන් අර මුම් පිටියක බැදලා පැණියක ඒකට දාලා කලවම් කරලා එතන ඉඳන් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අර මේක සම්පූර්ණයෙන්ම මේ අර පදම එනකන් හාල් පිටි චුට්ට දාලා හදාගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ එහෙම හදාගත්ත මුං කැවුම් මිශ්‍රණය. ඉතින් මේක ඇත්තටම හරිම රසයි කියන්නේ පුදුම රසක් තියෙන්නේ. පොඩ්ඩක්වත් කැඩෙන්නේ නැතුව හොඳට හයියට අර ක්‍රිස්පි ගතියට තියෙන හරිම රස විදිහට හදලා තිබ්බා. ඉතින් රෙසිපිය ඕන නම් කියන්නකෝ වෙලාවක මම ආයේ ඒක වෙනම කරන්නම්. ඉතින් මේක මම ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි වීඩියෝ එක කරගත්තේ. ඒ වගේම මටත් කවදාද දවසක බලන්න ඕන නිසා. මං හිතන්නේ මම නම් කාලා තියෙන රස්සම මුං කැවුම් එක තමයි. ඉතින් ඇත්තටම අම්මා රසයට හදලා තිබ්බා. ඉතින් ඒක ලෝභකමක් නැතුව ඒ විදිහටම රෙසිපි එක දුන්නාට ඉතින් ස්තුතිවන්ත වෙන්න ඕනේ. හරිම රසට හදලා තිබ්බා. මං හිතන්නේ සමහර වෙලාවට අර පාන් පිටි ගතිය ඒ වගේනේ ගොඩක් ඔය මුං කැවුම් වල කඩෙන් එහෙම ගති තියෙන්නේ. මේක නම් එහෙම නැහැ. පුදුම රසක් තිබ්බේ තනිකරම මේක මුං තමයි මේකේ වැඩියෙන් තිබ්බේ. අර චුට්ටක් විතර හාල් පිටිත් එකතු කරා අර මේ කියන්නේ පදම හරියන්න වගේ. ඉතින් හරියම රසට තිබ්බා. අපේ පුංචි ලාවා ඉතින් එයාලට ඉස්සෙල්ලාම අම්මා හදපු මුං කෙවුම් දීලා තේ දෙන්න තමයි හදන්නේ.
චුට්ටක් බලන්නකෝ මේ මුං කැවුම් දැක්කහම ඔයාලටත් මුං කැවුම් ගෙඩියක් කාලා තේ එකක් බොන්න හිතෙන්නේ නැද්ද කියලා. ඇත්තටම මේ මුං කැවුම් හරිම රසට තිබ්බා. නිකන් පෙනුම දැක්කහම හිතනවා නේද රස පාටයි කියලා. කියන්න වචන නෑ. ඇත්තටම අම්මගේ මුං කැවුම් මං හිතන්නේ ලෝකේ තියෙන රසම මුං කැවුම් වෙන්න ඕනේ. මමත් ඒ රෙසිපි එක අම්මා මට කියලා දුන්නා වගේම මමත් ඔයාලට ඒක ඒ විදිහටම අද ඉතින් මේකේ පොඩ්ඩයිනේ මම එහෙම මෙහෙම කිව්වේ වෙලාවක ඒක හරියටම කියලා දෙන්නම්. ඒක තමා හරිම රසම මුං කැවුම් රෙසිපි එක කියලා මම හිතනවා. ඉතින් තේ එකක් බොන්න හිතනවාද මේක දැක්කහම? මං එහෙම ඇහුවේ ඇයි දන්නවද? මට සමහර වෙලාවල් තියෙනවා කහ ටිකක් නිකන් මේ වගේ දැක්කහම බොන්න හිතන වෙලාවල්. ඒකයි මං ඉතින් ඔයාලගෙනුත් එහෙම අහලා බැලුවේ. ඉතින් මං අද මේක තමා මේ වීඩියෝ එකේ කරන ප්‍රයෝජනවත්ම දේ. මොකද්ද දන්නවද? මම මේ දවස්වල අපේ ගෙදර කුස්සියෙන් අයින් වෙන දේවල් තියෙනේ. ඒ කියන්නේ මේ ගොඩක් අර තෙත වගේ දේවල් නෙමෙයි. ඒ කියන්නේ වියලි වයින් වෙන දේවල් අල පොතු, ලුණු පොතු, එතකොට කරපිංචා ඔය අයින් වෙලා යන කෑලි ඊට පස්සේ මිරිස් වල අර නැටි කෑලි ඔය හැම දෙයක්ම මම විසික් කරන්නේ නැතුව මේ දවස්වල මම එකතු කරනවා. එකතු කරලා මට හිතුණා මේක අර කාබනික දේවල් වලින් වගා කරගන්න එක ඉතින් අපේ ඇඟට ඇත්තටම හොඳයිනේ වසවිස නැති ආහාර. ඉතින් මේක ඔයාලට සත 5ක්වත් යන්න නැතුව කරන්න පුළුවන් වැඩක්. මේකේ අර අපි දැන් ලීක්ස් වගේ ගෙනාපුවාම මේකේ මුල අරගෙන ඒ කියන්නේ කොළ ටික අරගෙන මුල අපි අයින් වීසි කරනවානේ. ආයෙ විසි කරන්නේ නැතුව මෙහෙම වගා කරලා බලන්නකෝ. මේකේ පොහොර එක කාබනික පොහොර විතරමයි තියෙන්නේ. වැලි කොටසකට කාබනික පොහොර ටිකක් දාලා ඊට පස්සේ අර අපි අයින් කරන ලුණු පොතු ඔය මේවර කුසියෙන් අයින් කරන දේවල් දාලා තමයි හදලා තියෙන්නේ. මහා ලොකු දෙයක් නැහැ. ඉතින් මේක 100%ක්ම සාර්ථකම වෙන වැඩක්. මේ මම ඉතින් ඒක පැහැදිලි මදි නම් තව කියන ආයේ මේකේ කැකිරියට වගේක් අපේ ගෙදර ඒ කියන්නේ උයපු කැකිරි ගෙඩියෙන් අයින් කරපු ඇට ටිකත් මේ විදිහට මම දාගත්තා. ඒත් එක්කම කරවිල ගෙනාපු ඒ වගේ ඇට වගේක් තිබිලා මම ඒකත් මෙහෙම මේ වැලි මේ කාබනික පොහොරයි දාලා තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට අර ආධාරකයක් දාලම හදපුවාම මේක යන්න ලේසියිනේ. ඔන්න දැන් ඉඩක් නෑ කියන මගේ යාළුවන්ට ඔන්න නියම උත්තරයක් දුන්නා. මේවා තමයි අර අපි ඉගෙන අයින් කරන දේවල් කුස්සියෙන්. ඉතින් මේවා හොඳම පොහොරක්. තවත් පැල වගේක් හැදුවා. ඇත්තටම ඒක වීඩියෝ කරගන්න නම් බැරි වුණා. ඉතින් මේ ටිකත් හැදුනහම මම ඔයාලට පෙන්නන්නම්කෝ කොහොමද මේවා හැදලා තියෙන්නේ කියලා. ආයේ අපි මොනවත්ම කුස්සියේ තියෙන දේවල් විසික් කරන්නේ නැතුව හොඳ එළවලු වගාවක් දාමු. අපේ ගෙදරම මිදුලේ පුංචි ඉඩකඩකාරී මේ විදියටම මුං කැවුම් හදලා රස ළඟදිම බලන්නකෝ. ඉතින් මං ගිහින් එන්නම්. මගේ යාළුවෝ හැමෝටම බුදු සරණයි. දෙවි පිහිටයි.